මේක ලස්සන හොටෙල් එකක් වගේම ලස්සන ලොකේෂන් එකක්. යාළුවනේ කැමරාවට හයි. මම 1986 තමයි මේ ෆීල්ඩ් එකට බැස්සේ. 86 ඉඳලා සෙන්චුරි එකේ වැඩ කරා. සරජන රෙස්ටොරන්ට් එකේ වැඩ කරා. පීකෝ බීච් වැඩ කරා. ජෙට්ටින් වැඩ කරා. කමත හෝටල් එකේ වැඩ කරා. අයිසාල් රෙඩ් හවුස් වැඩ කරා. දයා රෙස්ටොරන්ට් කුරුවිට වැඩ කරා. ඊට පස්සේ තමයි මේ හෝටලේ වැඩ කරේ. එයා අද මට හදලා දුන්නේ මික්ස් රයිස් එකක් නේ. ඔව්. ඒක ඔයාට හදන්න කොච්චර වෙලාවක් ගියාද? අද මම ඇවිල්ලා ඉන්නේ කතරගම යනකොට අතරමඟදී හමු වෙන ලස්සන තැනකට. ලෝකයේ YouTube channel එකට අලුත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඇවිල්ලා ඉන්නේ කතරගම යනකොට අතරමඟදී හමු වෙන ලස්සන තැනකට. ඒ තැන තමයි ලැවෙන්නා හොටෙල් බරකුමුක. මට නම් දැන් හොඳටම තිබහයි. ජූස් එකක් තිබ්බොත් නම් මරු. අපි ගිහිල්ලා බලමු. යාළුවනේ මම දැන් ඉන්නේ ලැවෙන්නා හොටෙල් එකේ ලොබි එකේ. මම ජූස් එකක් ඕඩර් කරා. මම මේ එකේනකන් තමයි බලාගෙන ඉන්නේ. Thank you. යාළුවනේ මම වෝටර්මෙලන් ජූස් එකක් බිව්වා. දැන් ඉතින් කැම්ප් කන්නත් වෙලා හරිනේ. එහෙනම් අපි රෙස්ටුරන්ට් එක ඇතුළට යමුකෝ. යාළුවනේ අපි මේ ටේබල් එකෙන් පාඩු යමු. මෙනු එකකුත් තියෙනවා. අපි බලමුකෝ. මේ මෙනු එකේ කෑම ජාති ගොඩක් තියෙනවා. මම අද ඕඩර් කරන්නේ මික්ස් රයිස් එකක්. ටික නම් ආවා රස පාටයි. දැන් මම කන්නයි හදන්නේ. මම කෑම නම් බෙදාගත්තා. දැන් මම කන්නයි හදන්නේ. යාළුවනේ කෑම නම් රහයි. යාළුවනේ මම කෑම නම් කෑවා. කෑමත් රහයි. දැන් බඩු හොඳටම පිරලා තියෙන්නේ. ඩෙසර්ට් කන්න පුළුවන්. අපි බලමු මොනවද ඩෙසර්ට් එකට තියෙන්නේ කියලා. වව් වටලප්පන් තමයි ඩෙසර්ට් එකට තියෙන්නේ. අපි කාලා බලමු. රහ පාටයි. වටලප්පන් එක නම් රහයි. යාළුවනේ හිතයි බඩයි දෙකම පිරෙන්න හොඳට කෑවා. ඒක නිසා එච්චර රසට කෑම හදපු ලැවෙන්නා හොටෙල් එකේ චෙෆ් එක්ක කතා කරන්න මට හිතුණා. ලැවෙන්නා හොටෙල් එකේ චීෆ් චෙෆ් මං ගාව ඉන්නවා. මගේ නම මොකක්ද? මගේ නම ශ්‍රේයා රත්න. කොහොමද ඔයා මෙච්චර රසට කෑම හදන්න පුරුදු වෙන්නේ? ඉතින් මගේ 86 ඉඳන් තියෙන හැකියාව අත්ගුණේ. ඔයා මේ හොටෙල් එකේ කොච්චර කාලයක් වැඩ කරනවද? මම 2021 ජනවාරි 1 වෙනිදා ඉඳන් අද වෙනතුරු මේක හොටෙල් එකේ වැඩ කරනවා. ඔයත් එක්ක තව කිදෙනෙක් කිචන් එකේ ඉන්නවද? මාත් එක්ක මගේ සේවකයෝ ඉන්නවා 3 දෙනෙක්. ඔයා වැඩිම ප්‍රමාණයකට කෑම හදලා තියෙන්නේ කී දෙනෙක්ද? කෑම හදලා තින්නේ 3000කට වගේ හදලා තියෙනවා. කෑම පාසල්. ඔයාට ඕනම කෑම වර්ගයක් හදන්න පුළුවන්ද? පුළුවන්. එතකොට ඔයා වැඩිම හදන්න ආස කෑම වර්ගයක්? වැඩිම මම හදන්න ආසම කෑම එක තමයි මිස් චොප්ති රයිස් එක.
ඔයාද මට හදලා දුන්නේ මික්ස් රයිස් එකක් නේ. ඔව්. ඒක ඔයාට හදන්න කොච්චර වෙලාවක් ගියාද? විනාඩි 20ක විතර කාලයක් තමයි ගියා. අයියාට චෙෆ් කෙනෙක් වෙන්න හිතුනේ. මම එක මහත්තයෙක්ගෙන් ගත්ත අවසරයක් වගේ. මම 1986 තමයි මේ ෆීල්ඩ් එකට බැස්සේ. 86 ඉඳලා සෙන්චුරි එකේ වැඩ කරා. සරචන රෙස්ටොරන්ට් එකේ වැඩ කරා. පීකෝ බීච් වැඩ කරා. ජෙට්ටීන් වැඩ කරා. කමත හෝටල් එකේ වැඩ කරා. අයිසාව රෙඩ් හවුස් වැඩ කරා. ගයා රෙස්ටොරන්ට් පුරේට වැඩ කරා. ඊට පස්සේ තමයි මේ හෝටලේ වැඩ කරා. ඔයා ආසාවෙන්ද මේ රැකියාව කරන්නේ? ඒ මම ඊටම සතුටින් තමයි මේ රස්සාව කරන්නේ. ඉතින් අංකල් ඔයාට ගොඩාක් ස්තුතියි මට රස්කෑම් එකක් හදලා දුන්නාට. ස්තුතියි දුවේ. ආයි නැවතෙන්න. යාළුවනේ මම දැන් ඉන්නේ ලැවෙන්නා හොටෙල් එකේ රූප් টොප් එකේ. මේක ලස්සන හොටෙල් එකක් වගේම ලස්සන ලොකේෂන් එකක්. මම ඔයාලට ආරාධනා කරනවා දවසක මේ හොටෙල් එකට ඇවිල්ලා යන්න එන්න කියලා. හොටෙල් ලැවෙන්නා. යාළුවනේ තවමත් ඔයා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ රණුගේ ලෝකයේ YouTube channel එකේ අදට මම සමුගන්නවා. මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු. Bye.